මුලින්ම අපි තේරුම් ගන්න ඕනි අපි දකිනවා ඔබතුමා කියන කාරණේට අදාළව තැන තැන පොඩි පොඩි විරෝධතා එහෙම නැත්නම් කල්ලි කණ්ඩායම් වල විවිධ මතමතාන්තර අදහස් වගේ එකතු වෙලා සමාජයේ පතුරවන ගතියක් දෙන්නලා තියෙනවා අපිත් ඒක අවබෝධ කරගෙන ඉන්නවා. හැබැයි අපි මුලින්ම අඳුන ගන්න ඕනි මේ ඇත්ත ගොවියා කියන කෙනාද එහෙම නැත්නම් අර බංකොලොත් විපක්ෂයේ විසින් එයාලගේ අරමුණු මුදුන්පත් කරවා ගැනීම වෙනුවෙන් වෙනත් කල්ලි කණ්ඩායම් විවිධ පොඩි පොඩි සන්තෝෂම් දීලා කල්ලි කණ්ඩායම් මෙහෙයවමින් ගන්න අසාර්ථක උත්සාහයන්ද කියන එක අවබෝධ කරගන්න ඕනි ඉස්සෙල්ලම. ඇත්තටම කියනවා නම් අපි මේ ආණ්ඩුව බලයටපත් වෙන්නේම ගොවියාගේ සම්පූර්ණ ආශිර්වාදයෙන් ගොවියොන්ගේ එහෙම නැත්නම් කාම්කරුවන්ගේ රාජ්‍ය සේවකයාගේ මේ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගات එක්ක පැහැදිලි අවබෝධයක ඉන්නවා. ඇත්ත ගොවියා ආණ්ඩුවත් එක්ක ඉන්නවා. මේ ඔය කාරණාවට අදාළව ගත්තාම පොහොර නැත්නම් වී මිල ඔන්න ඔය වගේ කාරණා ටිකක් තමයි මතුවෙන්නේ. පොහොර වලට අදාළව ගත්තොත් ඇත්තටම අපි මේ ආණ්ඩුව බලයටපත් වෙද්දී පොහොර සහනාධාරය විදිහට දුන්නේ රුපියල් 15000යි. ගොඩගොවිතැන්ට අදාළව පොහොර සහනාධාරයක් දුන්නේ නැහැ. හැබැයි අද වෙනකොට අපි මේ පොහොර සහනාධාරය 100%කින් වැඩි කරලා. ඊට අමතරව ගොඩගොවිතැන් වලට නොදුන්න පොහොර සහනාධාරය අපි රුපියල් 18000 දක්වා 15000ට තිබ්බ මුදල ඒ කියන්නේ අපිම ලබා දුන්න 15000 මේ අසීරු අවස්ථාවේදී වුණත් එයාලට පහසුවක් කිරීම වෙනුවෙන් තවත් රුපියල් 3000ක් වැඩි කරලා ගොඩගොවිතැන් වෙනුවෙන් රුපියල් 18000ක පොහොර සහනාධාරයක් ලබා දීලා තියෙනවා. අනිත් එක තමයි ඇත්තටම මේ හරියට අපි මේ කාරණේ අවබෝධ කරගත්තොත් රුපියල් 30000 විතරක් නෙවෙයි ගොවියට හෙක්ටයාරයකට රුපියල් 30000 විතරක් නෙවෙයි පොහොර සහනාධාරය විදිහට දෙන්නේ. අපි මේ ගොවියෝ ගන්න ඒ කියන්නේ අපි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා රුපියල් 10200ක මුදලකට දුන්න සෑම පොහොර මිටියකටම රජය විසින් පොහොර සමාගම් වලට රුපියල් 6800ක මුදලක් වෙනම රජය විසින් ඒ සමාගම් වලට ගෙවලා තමයි ගොවියට රුපියල් 10200ට පොහොර මිටිය ලබා දෙන්නේ. අපි ආණ්ඩුවක් විදිහට අපේ දැන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා මේ ආනයනික ඒ සියලු පොහොර වලින් 65ක් ලබා දුන්නේ ඇත්ත ගොවියට. ඇත්තම මේ කුඹුරු ගොවිතැනේ ඉන්න වීවගා කරන ගොවියට තමයි විශේෂයෙන්ම ඒ පොහොර සහනේ එහෙම නැත්නම් පොහොර සහන මිලට ලබා දුන්නේ. හෙක්ටයාරයකට මේ වෙනකොට මේ දල වශයෙන් ගොවියෙක් වෙනුවෙන් රජය දරනවා හෙක්ටයාරයකට රුපියල් 64000ක සහන මුදලක් එහෙම නැත්නම් සහනයක් ලැබලා දීලා තිනවා සෑම ගොවියෙක්ටම. ඊට අමතරව ගත්තොත් ඇත්තටම වී මිල ප්‍රශ්නයක් කියලා තැන ප්‍රශ්න මතු කරනවා. ඉතින් වී මිල ප්‍රශ්නය ගත්තාම අපිට අමතක නැහැ මේ පහුගිය කාලවකවානුව එහෙම නැත්නම් 2024ට එහා කාලේ ගත්තාම වී මිලේ සහතික මිල තිබ්බේ රුපියල් 105යි. 105යි කියන්නේ කළුකඩ මුදලාල්ල ඇත්තටම මේ වී ටික ගත්තේ රුපියල් 60ට අමු වී ටික ගත්තේ රුපියල් 60 70 80 වගේ මිල ගණන් වලට. හැබැයි අපි ආවට පස්සේ එහෙම නැත්නම් ආණ්ඩුවක් විදිහට අපි මේ ගොවියගේ ඇත්ත පිරිවැය අවබෝධ කරගෙන තේරුම් අරගෙන ගොවි මේ වීවලේ සහතික මිල නාඩු සහතික මිල 120ක් සම්බය 130ක් කීරි සම්බය 140ක් වශයෙන් සහතික මිලක් ලැබලා දුන්නා. ඉතින් ඒ මිලත් එක්ක ඒ ලැබලා දුන්න ඒ සහතික මිලත් එක්ක ගොවියගේ ඒ වියදමට එහෙම නැත්නම් ඒ මහන්සියට ඒ ශ්‍රමයට සාධාරණ ආදායමක් ලැබුණා. ඉතින් ඒක අදටත් මේ දැන් අපි මේ ඉන්න කුඹුරියා යක් කරාසුවක් මේ කොතනකවත් මේ ගොයන් කහ වෙලා එහෙම නැත්නම් පොහොර මන්දි ගතියක් කොහෙවත් පේන්නේ නැහැ. ඇත්තම ගොවියගේ මහන්සිය තමයි මේ පේන්නේ. ඔබතුමාට පේනවා මේ කුඹුරුවක් කරාසුවම ඇත්තටම එකම විදිහට ලස්සන්ට තියෙනවා. එහෙම පොහොර හරි මොනවා හරි ඌනතාවයක් පේන්නේ මේ ගොයන් වල. ඉතින් මේ කැපෙන ගොයන් එහෙම නැත්නම් මේ දැන් තියෙන්නේ පූදිනාවදී පීදුම් හමාර වෙච්ච අවදී මේවා යල්කන්නේදී අත්සන්න නෙළුවහම මේකත් අපි අන්න අර සහතික මිලට ගොවියට පාඩු නොවන ගොවියගේ ඒ පිරිවැයට අසාධාරණයක් නොවන සහතික මිලකට අනිවාර්යයෙන්ම රජය මැදිහත් වෙලා මේ මී ටික මිල දිගන්නවා. අනික මේකත් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක අමතක කරන්න හොඳ නැහැ. අපි ආණ්ඩුවක් විදිහට බලයට එද්දී මේ වී අලෙවි මණ්ඩලේ ලංකාවටම තිබ්බේ කලෝරිය. වී අලෙවි මණ්ඩල ඔක්කොම කැලේ වැහිලා තිබ්බා. අපි ගිහිල්ලා තමයි ඒවා ටික සුද්ධ කරලා මේ යාන්ත්‍රණය අපි නැවත මේ පටන් අරන් තිබ්බා. මේ පටන්ගෙන
ඇත්තටම අපි ආණ්ඩු බලය ලබාගෙන දැන්ට මාස 20කට ආසන්නයි. මේ මාස 20 ඇතුලේ මහා ප්‍රාතිහාර්යයන් පාන්න බෑ. ඒ විතරක් නෙමෙයි පහුගිය කාලවකවානුවල සුනාමි වලින් වෙච්ච හානිය වගේ දෙගුණයක් වෙච්ච දීප්‍රසුලිකුණාටුව. ඊට පස්සේ ආව මේ ලෝක යුද තත්ත්වය. මෙන්න මේවා අපේ වැරදි වලින් සිද්ධ වෙච්ච නෙවෙයි. පහුගිය ආණ්ඩුව එහෙම නෙවෙයි. ඒ ආණ්ඩුවලේ ගත්ත වැරදි තීරණත් එක්ක ඒවට වන්දි ගෙවන්න සිද්ධ වුණේ ගොවියට. හැබැයි මේ දැන් එහෙම නෙවෙයි. පහුගිය ආණ්ඩු කරේ ගොවියට මොනවා පහසුකම් තිබ්බත් එයාලට අවශ්‍ය විදිහට එහෙම නැත්නම් එයාලගේ වරප්‍රසාද අඩු නොකරගෙන හැබැයි අපි දැන් ගොවියට අර ඒ පහුගිය කාලේ බෙදිච්ච ක්‍රමයේ වෙනුවට ගොවියට එහෙම නැත්නම් ඇත්තටම මේ අපහසුතාවෙන් ජීවත් වෙන ජනතාව වෙනුවෙන් බෙදෙන එක වැඩි කරලා ඉහළට බෙදා ගන්න එක අඩු කරලා ජනතාවට මේ අමාරු මොහොතේ වුණා දෙන්න පුරුවන් උපරිම සහන ටික පහසුකම් ටික ලබා දෙමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මම මේක ලෝනියත්ම අපි මේ අවබෝධයෙන් ඉන්න කිසි කෙනෙක්ට කියන්න බෑ ගොවි ජනතාව සලකන්න. එහෙම නැත්නම් ගොවි ජනතාව නොසලකා හරින මොකද මේ අපි ජීවත් වෙන දිස්ත්‍රික්ක අනුරාධපුර දිස්ත්‍රික්කේ මේ වෙනකොට ගොවිතැන්ට අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් එහෙම නැත්නම් ඒ ගොවියගේ මූලික වශයෙන් මේ අපේ දිස්ත්‍රික්කයේ වී ගොවිතැන් තමයි තියෙන්නේ. මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අදාළව පහසුකම් සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන ආසන්න වශයෙන් 10000ක් මේ 2026 අවුරුද්දේ රුපියල් මිලියන 10000ක් වෙන් කරලා තියෙනවා ගොවිතැන්ට අවශ්‍ය කටයුතු සිදු කිරීම වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි මේ ඇවිල්ලා තියෙන ප්‍රජා සංවර්ධන සභාව එහෙම නැත්නම් දිලිඳුකම පිටු දැකීමේ දිලිඳුකම කීමේ අරමුණින් හදලා තියෙන ප්‍රතිපාදන විදිහට මේ වෙනකොට අපි ඉන්න රඹෑ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය වෙනුවෙන් ලක්ෂ 640ක් එහෙම නැත්නම් මිලියන 60.4ක් වෙන් කරලා තියෙනවා. දැන්ට මුදල් ඇවිල්ලා ඒ ව්‍යාපෘති අනුමත වෙලා තියෙනවා. අපි ව්‍යාපෘති 3ක වැඩත් ආරම්භ කරා මේ වෙනකොට. ඒ මිලියන 60.4ටත් අදාළව සම්පූර්ණයෙන් මේ ලක්ෂ 640ට අදාළව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ ගොවි ජනතාවගේ කමත වෙන්න පුළුවන්, ඇල වෙන්න පුළුවන්, වේල්ල වෙන්න පුළුවන්, වැව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට අවශ්‍ය තාක්ෂණය දැන් අපි මේ වෙනකොට එහෙම තීරණ අනුව ක්‍රියාත්මක වෙමින් අපි වෙනත් හැරවුම් ලක්ෂයක් විදිහට අපි තීරණය කරලා තියෙනවා ගොවියගේ පිරිවේ අඩු කිරීමත් එක්කම ආදායම් තත්ත්වය වැඩි කර ගැනීම ඒ වගේම ගොවියට පහසුකම් සැලසීම වගේ දේවල් තාක්ෂණයේ පැත්තට යොමු කරමින් ඒ අවශ්‍ය පහසුකමත් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තීන්දුව ගැනීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ගොවියට අවශ්‍ය පහසුකම් සලසමින් ක්‍රියාමාර්ග ගනිමින් හැමදාම ගොවියගේ පැත්තේ ඉන්න ආණ්ඩුවක් විදිහට විශේෂයෙන් මේක කෘෂිකාර්මික රටක් කියන ඇත්ත අවබෝධයෙන් අපි ආණ්ඩුවක් විදිහට ඉන්නේ කෘෂිකාර්මික රටක් විදිහට කෘෂිකර්මාන්තයට අංක 1 දෙන්න ඕනි කියන තන ආණ්ඩුව විදිහට ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් සකස් කරමින් අපේ ආණ්ඩුවක් විදිහට ජනාධිපතිගේ සිට දේශපාලන යාන්ත්‍රණයේ පහළම තැන දක්වා මේ කෘෂිකර්මාන්තයට අදාළ වැඩ කටයුතු වලට සහසම්බන්ධ වෙමින් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග අපිට රාජ්‍ය යාන්ත්‍රණය ඒකට අවශ්‍ය සමින් සහයෝගය ලබා දෙමින් ඉන්නවා. මේ අර කට්ටියට කියන්න තියෙන විපක්ෂයේ කට්ටියට කියන්න තියෙන ඇත්තටම ඔයාලගේ වාරේ එනකන් එහෙම නැත්නම් නම කතා කරනකන් ඉන්න ඔය වගේ පොඩි කෙනෙහිලිකම් කරලා එහෙම නැත්නම් තැන ඔය චූටි උද්ඝෝෂණ කරලා මොකද උද්ඝෝෂණ කරන්න අපිට උද්ඝෝෂණ ගැන ඉගෙන ගන්න ඕනේ නැහැ. මං කියන්නේ එයාලගේ විපක්ෂයෙන් උද්ඝෝෂණ කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. එයාලට කියන්න තියෙන්නේ මහත්තයෝ ඔයාලගේ වාරේ එනකන් නම කතා කරනකන් ඉන්න වෙන බොරු ප්‍රශ්න නොදන්න නැත්නම් බොරු ප්‍රශ්න ඇති කරන්න ඒ අපදා කාලේ සහ එයාලගේ පොඩි සන්තෝෂම් වලට දෙන්න යන මුදලත් අපරාධේ කියන්න තමයි වෙන්නේ. බොහොම ස්තුතියි.